ආයුබෝවන් චමතක්කරි YouTube channel එකට අදත් ඔකට්ටියව ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ගොඩක් මාළුන්ට හැදෙනවානේ මැක්කෝ. මාළුන්ගේ ඇඟේ පොඩි පොඩි මැක්කෝ හැදෙනවා. අන්නේ පරපෝෂිතව හරි විදියට නැති කරගන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. යම් වීඩියෝ එකකට. හරි. දැන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මැක්කෝ හැදෙනවානේ ටැංකිය වල. මාළුන්ගේ ගෝල්ඩ් ෆිෂ් ලගේ කාෆ් ලගේ ඇඟේ කරමල් ඇස්සේ හැම තැනම මේ වීඩියෝ එකේ ෆොටෝස් වල පේනවා වගේ මේ විදියට තැන් වල මැක්කෝ ඉන්නවා. අන්න ඒකට චමතක්කරියම අපි ළඟ තියෙනවා බෙස්ට්ම සොලියුෂන් එකක්. සොලියුෂන් එකක් කියලා කිව්වම විසඳුමන්නේ. ඒ වගේ සොලියුෂන් එකක්ම තමයි අපි ළඟ තියෙන. නෙගුවන් සොලියුෂන් තමයි වෙහෙත් එකේ නම. මේක ඔකට්ටියට ඇඩ් කරන්න තියෙන්නේ නෙගුවන් ඔකට්ටියට කුඩු වශයෙන් ගන්නත් පුළුවන්. නමුත් ඒකේ සැර අපි පොඩ්ඩක් අඩු කරලා අපි දියරයක් හදලා තියෙනවා නෙගුවන් සොලියුෂන් කියලා. ඒකේ මිලිලීටර් 100 බොටලයක් රුපියල් 1000යි වෙන්නේ. එහෙම ඒකම ගන්න ඕනි කියලා ගන්න නැහැ. ඔකට්ටියට ලංකාවේ ඕනම ඇක්වේරියම් එකකින් ගන්න නෙගුවන් ඩස්ට් එක කුඩු එක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔකට්ටිය බලා ගන්න ඕන ඔකට්ටියගේ ටැංකියේ මාළු එහෙමේ දුවනවාද? ඇඟ නිකන් තැන් වල අතුල්ලනවා. අන්න ඒ වගේ ඔකට්ටියට පේනවා නම් ඔයාලට පුළුවන් මේ මාළුන්ව අල්ලලා පොඩි වතුර බේසමක වගේ එක දාලා බලන්න පුළුවන් ඇඟේ පේනවා ඔකට්ටියට නැංගුරම් පණුව මේ ෆොටෝ එකේ දැන් පේනවා වගේ මේවා තමයි නැංගුරම් පණුව කියන්නේ. එතකොට මේ වගේ මැක්කෝ ඉන්නවා. ඒ වගේ මොන හරි පරපෝෂිතෙක් ඉන්නවද ඇඟේ කියලා පොඩ්ඩක් ඔකට්ටියට බැලුවම පේනවා. ඒ වගේ ඔකට්ටිය අනිවාර්යයෙන්ම කන්ෆර්ම් කරගත්තට පස්සේ මෙයා මැක්කෝ ඉන්නවා අපේ ටැංකියේ කියලා ඔයාලට පුළුවන් නෙගුවන් සොලියුෂන් එක ඇඩ් කරන්න ඕනේ. නෙගුවන් සොලියුෂන් එක ඇඩ් කරාදී අනිවාර්යෙන් දන්න කෙනකින් අහලා බලන්න ඕනේ මේ මාළුන්ට 20යිද නෙගුවන් එක නැද්ද කියලා. මොකද පාකුව, ඇරවානා ඒ වගේ මාළුන්ට නෙගුවන් එක විස වෙනවා. දැම්ම ගමන් මැරෙනවා අනිත් පැත්තට. ඒක නිසා ඒ වගේ මාළු පාකුව, ඇරවානා වගේ ඉන්න ටැංකි වලට නෙගුවන් දාන්න නැතුව අනිත් කාෆ් ගෝල්ඩ් ෆිෂ් වගේ ඉන්න මාළුන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකත් ඔකට ඇඩ් කරන්න ඕනේ. දැන් අපි ළඟ තියෙන නෙගුවන් සොලියුෂන් එක අපි දාන්න තියෙන්නේ වතුර ලීටර් 1000ට මිලිලීටර් 20යි. වතුර ලීටර් ඔකට්ටියගේ ටැංකිය වතුර ලීටර් 1000ක් තියෙන ටැංකියකට මේ අපේ සොලියුෂන් එකේ මිලිලීටර් 20ක් දාලා පැය 4ක් 5ක් යද්දී ඔකට්ටියට නිකම්ම අර මාළුන්ගේ ඇඟේ හිටපු මැක්කෝ ගැලවිලා වැටෙනවා පේනවා. ඊට පස්සේ දවස් දෙකක් අපි හැමම තියන්න ඕන ටැංකිය. ෆිල්ටර්ස් රන් කරන්නේ නැහැ, ඔක්සිජන් විතරයි දාන්නේ. ඒ විදිහට ෆිල්ටර්ස් රන් කරන්නේ නැතුව ඔක්සිජන් එක විතරක් දාලා දවස් දෙකක් තිබ්බට පස්සේ දවස් දෙකකින් ඔකට්ටියට මාළු ටික අල්ලලා අරගෙන ටැංකිය හොඳට හොදලා දාලා ඔකට්ටියට පුළුවන් කොන්ඩිස් ටිකක් එහෙම දාලා ටැංකිය හොදන්න. හොදලා අය වතුර පුරවලා ඇන්ටික්ලෝරින් එහෙම දාලා මෙතනින් බ්ලූ ටිකක් දාලා මාළු ටික ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මතක් කරලම කරන්න ඕන කාරණාවක් තමයි වැඩේ ඔක්කොම බෙහෙත් එක්ක කරලා ඔක්කොම ඉවරුනාට පස්සේ අය ඔකට්ටියගේ ටැංකියට ඒන්ජල් මාළු කීප දෙනෙක් දාන්න. ඒන්ජල් මාළු දැම්මම අය ඉතනින් පස්සේ අය මැක්කෝ බෝවීමේ ප්‍රවණතාවය ගොඩාක් අඩු වෙනවා ඒන්ජල් මාළු දැම්මොත් එහෙම. මේ වීඩියෝ එක පොඩි වීඩියෝ එකක්. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලුම නිසාමයි කරේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න යන්න ළඟදීම අලුත් වැඩකින් හමු වෙමු. අදට සමු ගන්නවා ඔයාලා හැමෝටම සුබ දවසක්.